වෛද්‍ය සරත් මහත්මයාට ආරාධනා කරනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට වහන්සේව පිළිගෙන එම ධර්මානුශාසනාවට අවස්ථාව ලබා දෙන්නේ කියලා මේ වෛද්‍ය සරත් මහත්මයාට මම ඉල්ලා සිටිනවා. සාදුකාරයක් පවත්වන්න හැමදෙනාම නැවත වතාවක් සාදු කියන්න, තව සැරයක් සාදු කියන්න. උතුම් සීලයක පිහිටා ගැනීම සඳහා කවුරුත් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මා සමාදන් වූ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා හේතු වාසනාම වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං සාදු කියන්නේ
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सघ्रमुखदं धम्मं सवන कालो अयं बदन्ता ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත්ථ පටිලාභෝ දුර්ලභාෂණ සම්පatti දුර්ලභා පබ්බච්චා දුර්ලභං සත් ධම්ම සවනං දුර්ලභෝ සත් පුරිස සංසේවෝති. සදා වන්දනීය සදා පූජනීය අපාරණ්‍ය සේනාසන වාසී කටුනායක සුමේද ගෞරවනීය ස්වාමීන් වහන්සේ වගේමයි ප්‍රාදේශීය ලේකම්තුමා පොලිස්පතිතුමා මේ අපේ නෙළුව පොලිසිය ස්ථානාධිපතිතුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් මම මෙතෙන්ට එන්නකොම සමහර අයට හිතට ටිකක් ද්වේෂ එන්න පුළුවන්. මොන කෙහෙම් මලක්ද මේ හාමුදුරුවෝ විල කරන්නේ? බණ කියන්න ආව නම් බණ කියලා යන්න එපාද? එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. පින්නතුනි, මෙතන ඉන්න හැමෝම මගේ සංසාරේ අම්මලා තාත්තලා. මට ඕන තරම් කිරි දීලා ඇති. පින්නතුනි, ඒක බොරුවක් නම් මම හෙටම සිවුරු අරිනවා. කැලේට වෙලා දෙවේලක් වළඳලා මෙහෙම දුක් විඳින්නේ නැහැ පින්නතුනි. අපිටත් පුළුවන් ජී ජීවිතේ ලස්සනට ගත කරන්න. ඒව අස්පනා අපිට ඔප්පුන නිසා තමයි මේ චීවරේ දරාගෙන මේ දුක විඳින්නේ. ඒක දුකක්, යුද්ධයක්, මහානකම කියන්නේ. ඒක පස්සේ පහදලා දෙන්න. මහානකම කියන්නේ ලේසි නෑ. හිතත් එක්ක කරන යුද්ධයක්. එතකොට පින්වත්නි, මෙතන ඉන්න සෑම දෙනාම සංසාරේ මගේ අම්මලා මම දරුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. කොච්චර කිරි දීලා ඇද්ද? ඒ අම්මා තාත්තා වගේ අනුකම්පාවෙන් තමයි මෙතෙන්ට මම එන්න කිව්වේ. ඒක නිසා කවුරුත් තරහ වෙන්න එපා. ආදරේටයි කියන්නේ. ගුරුවරයෙක් ළමයෙකුට බනින්නේ ඇයි? ඇයි බනින්නේ? කතා කරන්න පුළුවන්ද? සාදු කිය. ඔය ඉතින් පුළුවන්. මේ ඇයි ගුරුවරයෙකුට බනින්නේ? ළමයා ලෝකයේ ඇස් දෙක මේ ළමයාගේ ඇස් දෙක පාදන්න. දෙමාපියෝ ළමයින්ට බනින්නේ ඇයි? ආදරයටද තරහටද? දැන් මම මෙතෙන්ට එන්න කියලා බැන්නේ ඇයි? අනේ මන් දන්නේ. දැන් මාත් එක්ක කතා කරන්න ඕන. නැත්තම් නිින්ද යනවා. පින්නතුනි, මේ ළඟදී මං කොළඹ භාවනා වැඩසටහනකට ගියා. කෝටිපති අම්මලා හිටියේ. අනේ මන් දන්නේ, මට ඇවිල්ලා ළඟට ඇවිල්ලා වඳිනවා. මම එකපාරට මූණ බලද්දි මේ තොලේ පින්නතුනි රැලි රතු පාට. තොලේ පාටයි රතු පාටයි කවලම් වෙලා. අවුරුදු 80ක් වෙනවා. තොලට අවුරුදු 80ක්. අර මොකද්ද පාට කරලා? හරියට පාට වෙන්නේ තොල රැලි වැටිලා. ඇහි බඹ ගාලා අවුරුදු 80ක්. දැන්ද මං සුවපත් වේවා කියලා දෙයියන්ගේ පිටයි කියලා කිව්වා.
ඉතින් භාවනා වැඩසටහන කරා විනාඩි 20ක් ගියේ නෑ. දඩංගල සද්දයක් ආවා. බලනකොට පින්නතුණි හොඳ කොළඹ 7 නෝන කෙනෙක්. නිින්ද ගිහිල්ලා ඔළුව ඇනිනා බිත්තියේ. බැරි වෙලාවත් ඒ නෝන මැරුණ නම් මාත් උසාවියන. ඔබ වහන්සේ බණ කියන වෙලාවේ තමයි මැරුණේ. ඒක නිසා ඒවට මම බයයි. නිදා ගන්න එපා. සාදු කියන්නේ. හිටගෙන ඉන්න අමාරු නම් ඔහොම පාරේ වාඩි වෙන්න. ඒක සැපයි පින්නතුනි. කමක් නැද්ද හිටගෙන ඉන්න පුළුවන්ද? හැබැයි සංගීත ප්‍රසංගයක් වගේ නෙවෙයි බණ කියද්දි කකුල් කඩුත්තු හැදෙනවා. බණ අහන්න දෙන්නේ නැහැ මාරයා. සංගීතෙට පැය 6ක් හිටගෙන ඉන්නවා කිසි හෙනයක් නැහැ. හොඳයි බලන්න බොරුද කියලා. ඔය විදියටම හිටගෙන ඉන්නවා කිසි අමාරුවක් තියෙද ඈනුමක්වත් යන්නේ නැහැ. බණ කියනකොට මූණවල ටික දැක්කහම පින්වත්නි මට කැලේටමයි යන්න හිතෙන්නේ. ඔය බලන්නකෝ දැන් චුට්ටක් හොඳයි ආපු වෙලාවේ මූණවල නිකන් කියන්න තේරෙන්නේ නැහැ කැත. පමණක් අය රවල බලනවා වගේ මට පේනවා. පමණක් අය දැන් වැටෙයි කියලා හිතනවා. නිදිමත බර වෙලා. පින්වත්නි හිතට ඕන විදිහට දැන් නටන්න බෑ. දැන් අපිට ඕන විදිහට හිත හදා ගන්න වෙලාව. අද දවසේදී පින්වත් අපේ වයිකේ මහත්තයා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපිත් එක්ක බොහෝම හිතවත්. පුදුම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මගෙන් ඇවිල්ලා බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා. ඒවා කරන මහත්තයෙක්. තින් අද බටුවංගල පුරාණ රාජමා විහාරයේ කටින චීවර වඩම්මල ඒ පන්සලට ඒ විහාරස්ථානයට ගෞරවයක් හැටියටයි මේ පින්කම සිද්ධ කරන්නේ. වයිකේ සරත් මහතාගේ සහ එම මහත්මියගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වීම සඳහාත් රජිකා මදුමිනී දියණියගේ රැකියාව සාර්ථක කර ගැනීම සඳහාත් කාවින්ද්‍යා දේවින්දි දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා දෙව්මි විහංගා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දෙපාර්ශවයේ මව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා සහභාගී වූ ගම්වාසීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය යහපත සැලසේවා කියන අදිෂ්ඨානින් තමයි අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි අපි මේ ලබාගෙන ඉන්න මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. ඒක අපිට පින්වත්නි මනුස්ස ආත්මයක් ලැබපු අපිට පමණමයි ජීවිතේ සංසාර ගමන කුමක්ද කියලා වටහා ගන්න මනසක් තියෙන්නේ. මනසින් දියුණු නිසා මිනිස්සයා කියලා කියනවා. ඉතින් මනුස්ස ආත්මේ දුර්ලභයි. ඊටත් වඩා දුර්ලභයි මොකද්ද? බුද්ධෝත්පාද කාලය. බුදුවරු හැමදාම ලෝකේ නෑ පින්වත්නි. දැන් බලන්න බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ආත්මයක් ලබනවා කියන්නේ වෙන්නෙම නැති දෙයක්. ඒක පින්නතුන උදාහරණ තියෙනවා දහමේ. හිතා ගන්න බෑ ඇඟ හිරි වැටෙනවා. අපේ මිනිස්සුන්ට ඔක තේරෙන්නේ නැහැ. කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මෙච්චර බණ අහනවා. ඒ ජීවිතය ඇත්ත මොකද්ද කියලා පේනවා. හැබැයි ඔළුවට යන්න දෙන්නේ නැහැ. පංචමාර ජිතෝ නාතෝ මාරියෝ 5 දෙනෙක් වට කරන් ඉන්න නිසා. මාරියෝ 5 දෙනෙක් ඉන්නවා. අපි වට. ලේසි නෑ ධර්මය අවබෝධ කරගන්න. ඒකට දක්ෂතාවය තියෙන කෙනා, ප්‍රඥාවන්ත කෙනා විතරයි දිනන්නේ. දැන් ආයි බිම් බලාගෙන. දැන් මෙතෙන්ට වයිකේ මහත්තයා මං වඩම්මන් නැතුව ලංකාවේ ජනප්‍රිය නළුවෙක් නිලියක් එනවා. ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ නළුව හරි නිලිය හරි කියන්න ඕනද? බිම නම් බලා ගන්න එපා. මගේ දිහා බලන් ඉන්න කියලා කියන්න ඕනද? අනේ නෑ. කෙල පෙරාගෙන බලාගෙන ඉන්නවා පින්නතුනි. අනේ මේ කතාව ඉන්නේ මේ ටීවී එකේ මම දැකලා තියෙනවා. අයියෝ ලස්සන නිටි රූපේ වගේ. අනේ උන්ට මෙහෙම කෑ ගහන්න ඕනේ. හැබැයි කෝටි ගාණක් දෙයක් මිල කරන්න බැරි මෙලොවදීම විපාක ලැබෙන උතුම් පින්කමක් සිද්ධ වෙනකොට අන්න මාරය තෙන්ට එනවා.
සංගීත ප්‍රසංගයකදී ඈනුමක් අච්චන්නේ, බඩගිනි දැනෙන්නේ, කකුල් දෙක රිදෙන්නේ නැහැ, හිරි වැටෙන්නේ නැහැ නේද? කිසිම ලෙඩක් නැහැ. ශ්‍රී ලංකා මාතා කියලා ගහනකොට ටික ටික දැනෙනවා. ධනෙහි සමාරු සංගීත ඉවරයි. පැය 6ක් හිටගෙන ඉන්නවා. ඒව ගෙනියන දේවල්ද? මරුණට පස්සේ ගෙනියන්න පුළුවන්ද? නෑ. ඒව පින්නතුනි කෙලෙස් ගිනි ඇවිලෙන දේවල්. සංසාරේ දුගතියකට යන දේවල්. ගිහි ජීවිතේ ඉඳගෙන මම මේ කියන්නේ සංගීත වලට යන්න එපා කියලා. ඒවත් තේරුම් ගන්න ඕන. ඉතින් පින්වත්නි මේ ධර්ම දේශනාව එක බණ පදයක් හරි ඔළුවට අරගෙන යන්න පුළුවන් නම් එයාට මරණ මංචකයේදී දිනන්න පුළුවන්. අපේ ගමේ ලංකගම ආත්තම්ම කෙනෙක් ආරණ්‍යයට පොඩ්ඩක් එහා හොයලා බලන්න පුළුවන් නිසා මම ළඟ කිව්වේ. පින්නතුන් එක පාටම එයාත්තම්ම වැටුණ සාලේ මම ඉරයක් ගියා බලන්න. සාලේ වැටිලා උකුළු ඇට කුඩු වුණා. මේ නිකම්ම. ඊට පස්සේ අවුරුදු 70 ගාණක් වෙන වයස ડોක්ටර්ස්ලා කියලා හදන්න බෑ කියලා. දැන් ලෑල්ලක දාලා තියෙනවා කෑ ගහනවා පැය 24ෙම. ඊට පස්සේ ඊයේ කියනවා අර කැඩිච්ච තැනින් පිටිපස්සේ තුවාලයක් ඇවිල්ලා ඇට පේන්න. ඒ අම්මා කෑ ගහනවා ෆෑන් එකවත් දාන්න විදියක් නැහැ. අර හතියේනම කොහොමද රස්නේ ලෑල්ලක් උඩ ඇට කුඩු වෙච්ච වේදනාව අර තුවාලේ පණුව ගහන වේදනාව බෙහෙත් දාන්න බෑ පින්නතුනේ ඇට කුඩු වෙච්ච තැනින් තුවාලේ ඇවිල්ලා තියෙන්නේ අර ලෑල්ලට හිටලා එතන හොල්ලන්නවත් බෑ නිකන් හිතලා බලන්න මේ ගිය පොයේ සිල් සමාදන් වුණා අම්ම කෙනෙක් හිතුවේ නෑ නේද ඒවද අර කෑ ගහන විදිය දැක්කම පින්නතුනේ අනේ අපිටත් මේ ටික ඒ ආත්තම්ම හිතුවද එහෙම වෙයි කියලා ඊට පස්සේ පින්නතුනේ ඇඹිලි පිටියේ අවුරුදු 9ක් ආදරෙන් හිටපු දුවෙකුයි පුතෙකුයි ඒ දෙන්න හම්බ කරලා විවාහ වෙන්න හිටියේ ගිය මාසේ හොටෙල් බුක් කරලා හැමදේම කරලා පින්නතුනේ වෙඩින් කාඩ් බෙදන්න ගියා ගෙවල් වල යනකොට කොහොම හරි ලයිට් කණුවක වැදිලා පුතා දුව එතනම මැරුණා පුතා රෝද පුටියට ඒ දෙන්න බලාපොරොත්තු තියුනේ මොකද්ද මනාලියක් වෙලා නේද හැමෝටම කියලා වෙඩින් එක අරගෙන ලස්සන ජීවිතයක් ගත කරා හැබැයි මාර්යා මොකද කළේ අපේ කර්මය කොහෙට දාවේ ඒ දෙන්න හිතුවද වෙඩින් එකට කලින් මැරෙයිවි කියලා නෑ නේද විශ්වාස නැද්ද අපිට මොනෝ වේද කියලා කවුද දන්නේ? දැන් ඔය හැමෝම දන්න අර මතුගම ගිහිල්ලා රෙදි ගේන්න ගිය දුවේ ට්‍රීවිල් එකේ හැපිලා මැරිච්ච කතාව දන්නව නේද? ඒව දන්නේ නැද්ද? ඒකනේ දන්නවා. ඒව දන්නේ නැත්නම් අපේ ආමුදුරනේ අපි ඒ දූගේ වෙඩින් එකට බඩු ගේන්න ගිහිල්ලා එන ගමන් අම්මත් එක්ක නේද? මැරුණා. ගියේ වෙඩින් එකට බඩු ගේන්න ආවේ පෙට්ටියෙන්. පනනම් තනාග පිළිබිඳු වෙන්නේ කියලා දහම සඳහන් වෙන්නේ. කොයි වෙලාවෙ කොයි මොහොතකදී මැරෙද්ද දන්නේ මේ බණ කියන මට ආරණ්‍යයට යන්න වේද කියලා දන්නේ නැහැ. ඒක නිසා ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න. අද මම මෙතන ලොකු බණක් කියන්නේ නැහැ. ජීවිතයේ ඇත්ත ටිකක් හරි ඔය මනසට පහදලා දෙන්නයි. කෙලෙස් බරිත මනසින් ටිකක් පින්නතුනි කෙලෙස් සංසිඳවගෙන ජීවිතේ මසසෙන් හැදිච්ච ඇස් දෙකෙන් දකින දේවල් වලට අමතරව ප්‍රඥා ඇස පහල කරන්නටයි අපි බණ අහන්නේ. ඇස් දෙකෙන් දකින දේ නෙවෙයි පින්නතුනේ ඇත්ත. ප්‍රඥා ඇසින් දකින දේ පමණයි ඇත්ත. මේ ඇස් දෙකෙන් දකින දේ බොරුවක්. පින්නතුනේ මේ බණ ධර්ම දේශනාවකට ආරාධනා කරන පින වයිකේ මහත්තය දැහත් වට්ටිය දෙනකොට කවුරු සාදු කියන මට ඇහුන්නේ. ඒව පුරුදු කරලා නැද්ද මන් දන්නේ. ඒ දෙනකොට හැමෝම සාදු කිව්වනම් ඒ පින තමන් කළා හා සමානව අනුමෝදන් වෙනවා. මට හරි පුදුම හිතුණා.
අට්ඨ කප්පංච යාචති කල්ප 8ක් සුගතියේ. කල්ප 8ක්. කල්පයක් කියන්නේ කොච්චරද? කියන්න බලන්න. කල්පයක් කියන්නේ කොච්චරද? යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස. යොදුනක් කියන්නේ සතපුම් කීයක්ද? 16ක්. බොහොම හොඳයි. කතා කරනවා නම් හරිය කැමතියි. සතපුම් 16ක්. සතපුමකට කිලෝමීටර කීයද? කිලෝමීටර 24. සමහර ගෙවල් වල යනවා පින්නතුනේ 7 දවසේ 3 මාසේ බනට. ඉන්නේ හෙට අනිද්ද මැරෙන්න ඉන්න උන්දල ටිකක් ඉන්නව බනහන්. පින්නතුනේ පෙරේතයෝ ටික ඉන්නේ 9න් පස්සේ. සීනි කිලෝ එකක් අරගෙන ගේට්ටුව ළඟ ඉන්නවා. මම යන්නේ බලට 8ට 9ට හොඳට කියනවම. ඕත් කිව්වේ නැත්තම් හැදෙන්නේ නැහැ. පින්නතුනේ බන කියනවා කියන සම්ප්‍රදායට නෙමෙයි. බන ගෙදරකට යනකොට 7 වෙනකොට යන්න මැරිච්ච කෙනාට පින් දෙන්න පුළුවන් බන ඇහුවොත් විතරයි. අර බන කිසිම තේරුමක් නැහැ. සීනි කිලෝ එක දික් කරා කාලා ගියා. කන්නමයි එන්නේ. බන පදයක් අහපල්ලකො නේද? අර මැරුණු කෙනාට කොච්චර පිනක්ද දෙන්නේ. හොඳට මතක තියාගන්න බන ගෙදෙට්ට සාමින් වහන්සේ වැඩියට පස්සේ ඉන්නේ හතුරෝ. ඒ මැරුණු කෙනාට පින් දෙනව නම් සාමින් වහන්සේ වඩිද්දී එතෙන්ට එන්න ඕන. ඒව හදාගන්න. මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්නේ පින්නතුනි. මට ඔය ගොඩක් අය බනිනවා. මන් දන්නේ ඇයි කියලා. අපිට අපේ නායක ස්වාමින් වහන්සේලා ගැඹුරටම කාවද්දලා තියෙන මේ සංසාරේ බය. ඒ බය දකිනකොට ගිහි අය ගැන දුකයි. අපිට සිව්පසෙන් උපස්ථාන කරනවා, දානමාන දෙනවා. දරුවට දෙන යෝගට් එක අපිට ගෙනල් දෙනවා වඳිනවා. ඒ දුකට පින්නතුනේ අයත් බේර ගන්නෑ මේ මෙහිම බණ කියන්නේ. තරහින් නෙවෙයි. බොහෝම ආදරෙන් කියන්නේ. අර නින්ද යන නිසා තමයි මෙහිම සාකච්ඡා කර කර කියන්නේ. භික්ෂුන් වහන්සේලා හැටියට අපි ඉන්න ඕන කොහොමද? අපි වැරදි වෙන්න පුළුවන්. ਸਰව සම්පූර්ණ නෑ. ඒක නිසා අපි ගැන පැහැදෙන්න එපා. මම කියන්නේ ස්වාමින් වහන්සේලා. හිතන්න ඕන තමන් වදාපු අම්ම කකුල් දෙක අල්ලලා වඳිනවා. කොච්චර බය හිතෙනවද? අපේ සීලය අංක 1 පින්නතුනි. මේ චීවරේ බුද්ධ චීවරය. ඒ චීවරයට ගරහන්න නම් හොඳ නෑ. තමන්ගේ අම්මට අපි වඳින්න ඕන එක අම්මා අපිට වඳිනවා. සමහර දුප්පත් දානවල් තියෙනවා පින්නතුනි දරුවට චීස් කෑල්ලක් දීලා නැහැ ගොඩක් කාලෙකින්. අනේ අපිට දෙනවා. ඒ චීස් කෑල්ල දීලා නිකන් ඉන්නෙත් නැහැ වැඳලා යන්නේ. දාන ටික ගෙනල්ලා ළඟට දීලා වැඳලා යනවා. ඒක නිසා අපි පින්ඩපාත දානේ බෙදාගෙන හොඳට බණ කියලා පිනෙන් පුරවලමයි යන්නේ. අපේ ආරණ්‍යට එනයි. මේ මිනිස්සු කොච්චර දහදුක් විඳලා හම්බ කරන්නේ. එක දානේ වේදෙන් ඒ අයට දවස් 2-3ක් කන්න පුළුවන් ගෙදර. භික්ෂුන් වහන්සේලා පින්නතුනේ සීලය අංක 1 සිංහෙක් වගේ ඉන්න ඕන උජුපටිපන්නෝ ශ්‍රීජුව කෙලින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවන කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ. අපි කෙලින් කතා කරනවා පින්නතුනේ. අපි බුද්ධ පුත්‍රයෝ. සමාජ මොනවා හරි අඩුපාඩු දැක්කොත් පෙන්වලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. තමන් හරි වෙන්නත් ඕන. ඒක නිසා අපි මේ ගමන යන්න පින්නතුනේ හොඳට කොන්දක් තියෙන්න ඕන. මාරේ පරද්දන්න බෑ. මම කතාවක් කියන හොඳට අහන් ඉන්න. එක්තරා මිනිස්සෙක් ගෙනාවලු බිරින්දෑවරු 3 දෙනෙක්. කී දෙනෙක්ද? යකෝ මගේ මිනිස්සයත් ගෙනාව කියලා දැන් හිත කියනවා. ඊට හරි භයානකයි. හොඳට අහන් ඉන්න. පළවෙනි බිරින්දට පුදුම ආදරේ. පුදුමාකාර ආදරයක් තියෙනවා. හොයලා බලනවා යුතු ඒ බිරිඳ වෙනුවෙන්ම තමයි ගොඩක් කාලයක් ගත කරන්නේ. දෙවනි බිරිඳට ආදරේ යුතුයකම් ඉෂ්ට කරනවා. හැබැයි පළවෙනි බිරිඳ එයා තමයි ටිකක් හොයන්නේ. දෙවනි බිරිඳට ආදරේ යුතුයකම් ඉෂ්ට කරනවා. තුන්වෙනි බිරිඳ ඉන්නවද කියලා මතකවත් නැහැ. ඕම් බලන්න. ඉන්නවද කියලා මතකවත් නැහැ. පින්වතුනි අපිට වගේ මේ මිනිස්සෙටත් මැරෙනවා කියලා අමතක වුණා. ඔන්න මරණාසන්න මොහොතට ළඟා වුණා.
දැන් යන තැන පේනවා. දැන් අර මං කිව්වේ අපේ ගමේ ආච්චම්ම කෙනෙක් ඉන්නවා කියලා. ඒ ආච්චම්ම කෑ ගහනවා එක එක ඒවා කියලා මගේ ඇඟ පිච්චෙනවා. මට ගිනි ගන්නවා වගේ යන්න අපාය යන ලකුණු. දැම්ම පිරිත් කියලා හදව නැත්තම් අපාය යනවා. සමහර අය කියනවා බං අපාය තියෙන්නේ මේ ලෝකේ. ඒ මිත්‍යා දෘෂ්ටිකය. මේ ලෝකේ අපාය තියෙනවා නම් මම හෙට මං කිව්වනේ. ඒව අපිට ඔප්පු වෙලා තියෙන්නේ පින්නතුනි. අපි මරණ මංචකේ රෝගින් ගාවට කොච්චර යනවද පිරිත් කියන්නේ? කොච්චර යනවද? ඒ අය කෑ ගහනවා අනේ මට දිස්ම ගහන ආයුධ පේනවා. ලොකු මිනිස්සු පේනවා, ලෝදි හැලි පේනවා කියලා කෑ ගහනවා. අවසිහි මේ සුරංගනා කතා බොරු නෙමෙයි. ඔන්න බලන්න අපායවල තියෙනවා පින්වත්. ඒකයි මං කිව්වේ පැය 5ක්වත් ඕන කියලා බණ කියලා. පින්නතුනේ මේ කෝටි ගාණක් මේ දෙන්නේ තේරුම් ගන්න. අපිට මෙච්චර ඉතුරු වෙන්නේ. තනියෙන් යන්න බයයි. කතා කරා කාටද? පළවෙනි බිරිඳට. ඇයි දැන් එයා ගැනමනේ හෙව්වේ. ජීවිත කාලේ පුරා වැඩිපුරම එයා ගැන හෙව්වේ. කතා කරා පළවෙනි බිරිඳට කිව්වා අනේ දෙයියනේ මට මේ වගේ ගමනක් යන්න සිද්ධ වෙනවා කියලා කවදාවත් හිතුවේ නෑ. අනේ මට තනියෙන් යන්න බයයි. එන්න පුළුවන් දැහුව මාත් එක්ක යන්න. පින්නතුනේ පළවෙනි බිරිඳ ගක්කටම කිව්වේ මොකද්ද? මම නම් එක අඩියක් කියලා වෙන්නේ නෑ කිව්වා. එක අඩියක්. හිතන්න කොච්චර දුකක් එනවද කියලා. ජීවිත කාලේ වැඩිපුරම හෙව්ව කෙනා. මම නම් එක අඩියක් එන්නේ නෑ කිව්වා. දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙන්නේ නැද්ද? ඔව් පිච්චෙනවා. ඊට පස්සේ දුක වේදනාව තියාගෙන දෙවෙනි බිරිඳට කතා කරා. දෙවෙනි බිරිඳගෙන් කිව්වා දෙවෙනි බිරිඳට කිව්වා අනේ මෙහෙම ගමනක් යන්න වුණා දෙයියනේ මං ඔයාට යුතුයකම් ඉෂ්ට කරා නේද? අනේ මාත් එක්ක යන්න පුළුවන්ද කියලා අහුවා. දෙවෙනි බිරිඳ කිව්වා එන්නම් හැබැයි වල ළඟට විතරයි. ඊට එහානම් එන්න බෑ කිව්වා. අපෝ මට බෑ කිව්වා. දැන් පින්නතුනි මොකද උනේ? කොච්චරනම් දුකක් ඇද්ද? දැන් කතා දැන් තමයි මතක් වුනේ කවුද? තව එකියක් ඉන්නවා කියලා දැන් මතක් වුනේ. මැරෙනකොට කමක් නැහැ කියලා දැන් ලැජ්ජයි කතා කරන්නේ. ඇයි? ජීවිත කාලෙම හෙව්වේ නැහැ. ඒත් කමක් නැහැ කියලා කතා කරා බයෙන් හින්දා අර ටිකම කියලා හුවා අනේ යන්න එන්න පුළුවන්ද කියලා. ඒ බිරිඳ මොකද්ද කිව්වේ? අනේ මම අනිවාර්යෙන්ම යන්න එනවා කිව්වා. පින්වත්නි පළවෙනි බිරිඳ තමයි ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල්. දැන් මෙතන ඉන්න අය ගෙවල් දොරවල් හදනව නේද දුක් විඳලා? පෙට්ටිය සාලේ තියෙනවා. උස්සනකොට අර ගේ හෙලවේද? මෙයා තමයි මාව හැදුවේ කියලා හෙලවේද? ට්‍රීවිල් එක බයික් එකේ රෝද කරකවේද? බැංකු පොතේ සල්ලි ටික ඒවිද? දැන් තේරුණා නේද යන්තම් හරි? තේරුණ නැත්තම් අහන්න. තොකු වෙන්නේ නැහැ කියලා දෙනවා. දෙවෙනි බිරිඳ තමයි අම්මා තාත්තා දූ දරුවෝ සහෝදරයෝ ඥාතීන් හිත මිත්‍රාදීන් මගේ රත්තරන් කියන අය ඉන්නවා. ඒ අය. යුතුයකම් ඉෂ්ට කරා. ඒ අය ගැන ආදරෙන් බැලුවා. හැබැයි ආවේ කොහෙටද? වල ළඟට විතරයි. සමහර අය වලට පනින්න යනවා. පින්වතුනි පුදුම නාට්‍යයක්. මං හරි ආසයි. මං පාන්සකුල්ට කියලා වල ළඟටත් යනවා ඒ ටික බලන්න. දවසක් පින්වතුනි අම්මා කෙනෙක් වටපිට බලනවා. අල්ල ගන්න කවුරුත් ඉන්නවද කියලා. ඊට පස්සේ පින්වතුනි සාය තුට්ටක් උස්ස ගත්තා. වල ළඟට දුවලා ගියා. දැන් දරුවෝ ටික අල්ලගත්තා. මං කිව්ව පුතේ අල්ලන්න එපා බලන්න පනිනවද කියලා. ඊට පස්සේ දරුවෝ ටික ඈත් වුණා. ආයෙ ගියා වල ගැටෙන්න අතරලා පස් ටිකක් දාලා ඇඬුවා. අරකට පණින්න පිණිස අඬක් කඩාගෙන. ඔය බොරු කියන්නේ. ඉන්නකන් සලකන්නේ නැහැ. සමහර අය පින්නතුන අර ස්වාමීන් වහන්සේ නමක් කියනවා වුණා සිහිය නැතුව වැටෙන්න දකුණු අත බිමට තියලා. ඕම් බලන්න. මාත් ඒ අත්දැකීම ලැබුවා මතුගම මලවිදත් එක්ක දැන් අවුරුදු 10ක් විතර වෙනවා. පින්නතුනේ තාත්තා මැරිලා.
ඒ දූ වැඩි බලලා නැහැ. මිනිස්සුන්ට පේන අඬනවා මගේ දිහා බලලා ආයි hina වෙනවා ආයි අඬනවා. ඊට පස්සේ පින්නතුනේ එකපාරට වැටුණා. හොඳට වාඩි වෙලා වැටුනේ මං හොඳට ඕපු දූපු වෙනවා. වාඩි වෙලා වැටුණා. දැන් සිහිය නැහැ. කට්ටිය ගියා වතුර ගේන්න. ඉතින්ට ආව පින්නතුනේ ඇමති කෙනෙක් හරි മന്ത്രി කෙනෙක් හරි. කට්ටිය කිව්ව ඔන්න ඇමතුමා එනවා. මෙන්න නැගිට්ට. වතුර ගහන ගමම හිටියේ නැහැ. පුදුම සිහි නැතිවිලා. ඒ ඇමතිට මහා බලයක් තියෙනවා. සිහි නැති අය නැගිට්ටවා. ඊට පස්සේ නැගිටලා ආයෙ බොන් කිව්වා. ආයෙ යන්න. ඔන්න ඔය වගේ විකාර තමයි දෙවනි බිරිඳ කරන්නේ. තේරුණාද? වල ළඟට ගිය මිනිස්සු ගෙදර ඇවිල්ලා බලනව මොනවද? මලගෙදෙට්ට ගෙනාපු වම්බටු ඉතුරු වෙලා තීද? ලෙවුම් කවර කීයක් හම්බෙලාද? මටත් බීම ටිකක් ගෙනෙන් බං අඬලා උගුරකට වේලිලා. මෙන්න මූ බීම බොන. පෙට්ටිය වහන්න එපා යන්න එපා කියලා ඇඬුවේ. නේ? වලලාල ඇවිල්ලා එදා රෑම ගොපළු ගෙඩියක් පැටෙනව වහලට. උන් ඇවිල්ලා යන්න එපා කියලා ඇඬුව නම් ආව නම් සතුටු වෙන්න එපා නේද? ඔන්න තුන්වෙනි බිරිඳගේ සෙල්ලම්. මේ දෙවෙනි බිරිඳගේ. තුන්වෙනි බිරිඳ කවුද? යන්න එන්නම් කිව්වේ. ඈ? වැරදුනක් කමන්නේ උත්තර දෙන්න. අපිට වැරදිලා හරියන්නේ. පින්පව් තව. ඔක්කොම එකයි. පින්නතුනේ මට පැයක් ඉන්න මම්ම කියන්නම්. සිත ජීවිත කාලෙම සිත ගැන හෙව්වද? අපි වැඩිපුරම විනාශ වුණේ තමන් ගැන හිතලද අනුන් ගැන හිතලද? තමන් ගැන හිතලද අනුන් ගැන හිතලද? අනුන් ගැන හිතලා බොහොම හොඳයි. ඒකට මං ඔය සමහර පන්සල් වල ගියාම මං ඔප්පු කරලා පෙන්නනවා. මෙතන කලින් බණ ආපු අයත් ඇති කමක් නෑ. අදත් මං ඔප්පු කරලා පෙන්නනවා. තුන්වෙනි බිරිඳ ගැන හෙව්වද කියලා පෙන්නනවා. කැමතිද? ඔප්පු කරලා පෙන්නනවා. හරි. දැන් පින්නතුනි ප්‍රශ්නයක් අහනවා. මෙතන ඉන්න ගොඩාක් වැඩි අය. හැමෝම හුස්ම ගන්නව නේද? නැද්ද? මට බය හිතෙනවා. හුස්ම ගන්නවද? උත්තර දෙන්න ඕන. ගන්නවා. හරි මං එනම් ලේසි ප්‍රශ්නයක් අහන්න. උපන්දා පටන් හුස්ම ගත්ත ওই ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි කමක් නැහැ. මං අහන්නේ අවුරුද්දකට මාසෙකට දවසකට මේ පැයකට අහන්නේ. පුංචි විනාඩියකට අහන්නේ. පෙරපාසල් ප්‍රශ්නයක්. විනාඩියකට හුස්ම කොච්චර ගන්නවද? 72යි. බොහොම හොඳයි. ඈවරයි. කියන්නේ මෙහෙන් කෝ 72යි. බොහොම වටිනවා පින්නත උත්තර එනකොට. තව කල්පනා කරන දෙයක් නැහැ. නිතරම කරන දේ නෙපෙයි. නේද? නිතරම කරන දේ. කියන්න බලන්න. දැන් ඉතින් හුස්ම ගන්න නැහැනේ බලන් ගියාම. මල කඳන්ට ඉහිරද මම බන කිව්වේ. පුංචි ප්‍රශ්නේ 72යි. ඒ යා විතරයි හුස්ම ගන්න. ඔයා විතරක් මගේ ළඟට ඉන්න අනිත් කට්ටිය ඈත් වෙලා ඉන්න. මං හරි බයයි හොල්මන් වලට. විනාඩියට කොච්චර හුස්ම ගන්නවද? 62යි. තව 72යි 62යි තව 75යි. හොඳයි. තව අයියෝ ඔන්න පේනවනේ තුන්වෙනි බිරිඳ ගැන හොයපු හැටි. ඔප්පු කරලා පෙන්නුවා. මට දෙන්න වෙලාව. හරි. ඔන්න දැන් අපි බලමු. දැන් බලෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. තේරුණාද? ඉහළට හුස්ම වැටෙනවා පහළට හුස්ම හෙලනවා. ඔටෝ අර ස්වභාවයෙන් වෙන දෙයක් නේ. ස්වභාවයෙන් වෙන දේ තමයි බලන්න ඕන. බලෙන් කරන්න යන්න එපා. මෙච්චර වෙලා හුස්ම ගත්තා වගේ. දැන් චුට්ටක් විදර්ශනාවට යමු. ඔන්න දැන් හුස්ම ඉහළට ගියා. ඔන්න දැන් තමයි පහළට වැටුනේ. එහෙම ගණන් කරන්න මං කියනකම්. දැන් පටන් ගන්න.
කීයද? ඈ කියන්න බලන්න දැම්ම 20යි. තව 6යි. තව නිරෝගීමත් පුද්ගලෙක් විනාඩියකට 12ත් 20ත් අතර හුස්ම ගන්නවා. දැන් හිත බෙහෙත් කියන්න යන්න එපා. ගාන වැරදුනා කියලා අද ඉතින් ටික චකිතෙත් එක්ක නේද? 12ත් 20ත් අතර කාලයක් හුස්ම ගන්න. අද දන්නේ. ඔන්න තුන්වෙනි බිරිඳ ගැන තව උදාහරණ තියෙනවා ඔප්පු කරලා පෙන්නන්න. පින්නතුනි ලේසි නෑ. අද ඉඳන්වත් හිතන්න. Taman තනියම යන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවද? කියන්න බලන්න. ඉන්නවද? සාදු කියන්නේ. මේ පැත්ත බලන්න. මේ මොනවද තියෙන්නේ? අද ගහන පොළොවේ මම. මේ මොනවද තියෙන්නේ? තේන්නේ. වතුර. මේ තියෙන්නේ මොනවද? වතුර. වතුර මොනවද තියෙන්නේ? විද්‍යාත්මක සංගතියක් තියෙනවනේ නේද වතුර වල. මොකද්ද? H2O. H2O කියන්නේ වායු මේ ගෑස් එකක්. O කියන්නේ වායුව. එතකොට ගෑස් බොන්නත් හොඳ නැහැ වායු බොන්නත් හොඳ නැහැ. හැබැයි වතුර බොනවා. තේරෙනවද? දැන් මේ වතුර එහෙමයි. එතකොට තියෙන්නේ එකතුවක්. දැන් මේ මිනිස්සයා ගන්න භාජන 32ක් ගන්න. එක භාජනයකට දාන්න කෙස් ටික. දැන් අපි ගමු YKI අයියා. YKI එකේ කෙස් ටික ගලවනවා. කොයි ඉන්නවද? අප්පා ඉන්නෝනේ. අනිත් දවසේ පින්කමටවත් එන එක. කෙස් ටික ගලවලා දානවා භාජනයකට. ඊට පස්සේ ලොන් ටික දානවා තව භාජනයකට. දත් ටික තව භාජනයකට. නෝන තරහ වෙන්න එපා මේ උදාහරණයක් කියන්නේ. හරි නේද? ලේ ටික, සරව ටික. කේසා ලෝමා නඛා දන්තාතචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං පිත්තං සෙම්හල්ලෝ පුබ්බහෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකාලසිකා මුත්තං. ඔන්න අපේ ශරීරේ තියෙන දේවල්. එතකොට අර ටික භාජන 32කට දැම්මහම එතන ඉන්නොද YKI අයියා කියලා කෙනෙක්? ඈ? එතකොට කෙස් ටිකද අපි YKI අයියා කියලා කියන්නේ? ලොන් ටිකද? දත් ටිකද? මස් ටිකද? මොකකටද YKI අයියා කියන්නේ? මේ ඔක්කොගේම එකතුවක්. සත්ව පුද්ගල සංඥාව. ඒක භයානකයි. නේද? ඒක භයානකයි. මම කියලා අල්ල ගත්තොත් හරි භයානකයි. ඒක නිසා මේ ගැඹුරු ඒව අපිට අදාළ ඕන පස්සේ ඕන වෙන්නේ මේ සරල ටික තේරුම් ගන්න. පින්නතුනි ධර්මයේ තියෙන බෝධි පූජා කී පිරිත් නූල් ගැටර මන් දැක්ක පිරිත් නූලක් ගැට ගන්න 100යි. කන පැලෙන්න ගහනවා. ශාසනය විනාශ කර. පිරිත් නූල් ගැට ගහනවා සල්ලි වලට. කේන්දර බලනවා පින්නතුනි අපේ ආරණ්‍යයටත් එනවා කේන්දර බල්ල බෝධි පූජා තියන්න දවසක් ෂෝක් වැඩක් වුණා. එක අම්ම කෙනෙක් ආව බෝධි පූජාවක් තියන්න. වැඩි ආරණ්‍යයට එන්නේ නැහැ. මේ අම්ම ඇවිල්ලා ස්වාමින්වහන්සේ බෝධි පූජා පින්කමක් තියාගන්න ඕන. මට මෙන්න මේ ටික කරන්න ඕන. මං ඇහුවා අම්මේ කවුද කිව්වේ කේන්දරේට. ඒව හරි පින්නතුනි මොකද අපල කාලයක් කියලා කියන්නේ සංසාර කරපු පවක් පරිසම් දෙන කාලය. ඒ කාලෙට කේන්දරයටත් කියන්නේ මොනවද? පින්කම් කරන්න, බෝධි පූජා කරන්න, දන් දෙන්න ඕනේද කියන්නේ? නේද? ඕක කියන්නේ. ඉතින් මේ අම්මාව දැන් පින්නතුනි හරි අමුතුයි මට. මගේ පුටුවත් ලස්සනට සැරසුවා. ඊට පස්සේ මම ගියා. දැන් හවස 6යි සීතලේ ඉන්න බෑ. දැන් මට ආරාධනා කරලා වාඩි වෙන්න කිව්වා. අනේ මං වාඩි වෙලා ඉන්න දැන්. දැන් හරිද දැන් එයිද කියලා ඉන්න බලාගෙන. වැඩක් තියෙනවා මට. ඊට පස්සේ මේ අම්මා අමුතු කලයක් අරගෙන ඔලෝඩින් තියාගෙන දැන් බෝධිය වටේ යනවා. මට ඈතට පේන්නේ අහසට පිමිනා එරන් කලයා වගේ තනි කර කලගෙඩි නැටුමක්. හිතන්නකො මහාත කළු අම්ම
කලේ ඔළුවේ තියාගෙන හරි ලස්සනයි. ඒකත් බලන් හිටියා. ඊට පස්සේ දැන් මගේ ළඟට එනවා. ඇවිල්ලා මෙහෙම කරකවන කලේ දැන් කේන්දරෙට කියලා. මං බයේ ගැහෙනවා. දැන් නාවයිද දන්නේ. කේන්දරෙට කියලා තුනත් බෝධි පූජා කරන්න ස්වාමීන් වහන්සේ නාවල ගන්න කියලා. මේ මිනිස්සේ නාවන. ඒ තරම් ගොන්. ඉතින් බලන්න ඔහොම බෝධි පූජා කරනවා. අනේ නෑව්වේ නෑ කලේ අරගෙන ගියා. හම්මෝ එතකොට හුස්ම ගත්තේ. අර මිනිස්සුගේ බේරෙන්නත් බෑ මෙන්න සයිස්. මා උස්සල ගහවේ ඒ පුටුවෙම. ඉස්ටිකරේ වගේ. ඊට පස්සේ හඳුන් කූරු බණ්ඩලයක් පත්තු කරලා එනවා පින්නතුරු දැන් මූණ ඒ පාර ආයි බය කනේ ගහන්න කියලා දන්නේ නැහැ. දැන් කේන්දරෙට මොනෝ කියලා දන්නේ නැහැ. මේ ඇත්ත සිද්ධිය. කේන්දරට කියලා තුන ස්වාමින්වහන්සේගේ දකුණු කනේ ගසත්වා කියලා මේ මිනිස්සේ ගහනවා පින්නතුරු. මං අර බීඩිය කනේ ගහගත්තා වගේ හඳුන් කූරු බණ්ඩලේ අල්ලගෙන ඔළුව වටේ කරකැවුවා මගේ පුටුවේ ඇට්ටක් දැම්මා මම බැලුවා සිවුර පිච්චුන්ද කියලා නෑ නේද පස්ස පැත්තෙන් ඕම දුන් ඇවිල්ලා සිවුරු ඩින් ගියා අර මිනිස්සයා හඳුන් කූරු ටික ගහලා ආවා මුකුත් පිච්චුවේ නෑ බය නෑ මං ඇහුවා අම්මේ කවුද කේන්දරේ බැලුවේ දෙයියනේ මගේ ජීවිතේට මෙහෙම දෙයක් මම දැකලා නෑ නෑ ස්වාමීන් වහන්සේ හරි වැඩි දැන් පටන් ගමු මං ඉතින් බෝධි පූජා ඔන්න බලන්න ශාසනය කියලා කියන්නේ ඒව ඒ මිනිස්සු හිතන්නේ මේක පින්නතුණි අපිට මොනවද වෙන්නේ මේ භයානක සංසාර ගමන ලස්සන වෙලා ඉපදිලා තියෙනවා කැත වෙලා ඉපදිලා තියෙනවා මන්ද බුද්ධික වෙලා ඉපදිලා තියෙනවා ස්පේන් නැතු ඉපදිලා තියෙනවා කොහොමද මේව වෙන්නේ හිතන්න ඕන පින්වත්නි පවණක් ආගම්වල උගන්වනවා දෙවියෝ ලෝකෙ මැව්ව කියලා. දෙවියන් වහන්සේ කියලා කියන්නේ නරක කෙනෙක්ද? හොඳ කෙනෙක්. දෙවියෝ සාධාරණයි. ඇයි එහෙනම් පොහොසත් අය මවන්නේ? ඇයි පාරේ හිඟමනේ යන අය මවන්නේ? ඇයි අන්ධයෝ මවන්නේ? ඇයි මන්ද බුද්ධික අය මවන්නේ? ඇයි දුප්පත් අය මවන්නේ? තේරුණේ නේද? නෑ පින්නතුනි බුදුදහම උගන්වන්නේ මොකද්ද මේ දේ කරොත් මේ දේ වෙනවා පින්වත්නි පුළුවන් තරම් මෛත්‍රී භාවනාව කරන්න නිතරම දවසට 30 40 වතාවක් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න ඕන සල්ලි යන දෙයක්ද අමාරුයිද සල්ලි යනවද සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න එතකොට පින්වතුනි තමන් තප්පර කටුව යන හැටි බලන්න ඔරලෝසුවේ මේ යන්නේ මොකටද මේ යන්නේ අපේ මරණය ළඟා වෙනවා මේ බණ මෙතනින් අමතක කරන්න එපා අඩුම තරමේ මම කොයි වෙලාවෙ මැරෙයිද කියලා මේ කොයි වෙලාවෙ මට යන්න වේද කියලා හිතන්න මම මේ ලෝකෙට ආවේ තනිවම එනකොට අත් දෙක මිටි මොලෝගෙන ඉපදෙන්නේ ડોක්ටර් තමයි පෑන දාලා අත් දෙක දිගහැරලා හදලා ගන්න. අපි මේ ලෝකෙට කර්ම ගේනවා. යන්නේ පින්නතුනේ කොහොමද? තනියම. ඔය කනේ තියෙන කරාබුදකවත් ගෙනියන්න දෙනවද? නෑ. අනේ මගේ බුදු අම්මේ කීකේ ෂේප් එකේ ගලව ගන්න. කිසිම දෙයක් ගෙනියන්නේ නෑ. ආවේ තනිවම යන්නේ තනිවම එනකොට කිසි දෙයක් ගෙනාවේ නැහැ යනකොට කිසි දෙයක් ගෙනියන්නේ නැහැ පින්නතුනි මේ සිත හදා ගන්නවා කියන්නේ ලීස් පහසු දෙයක් නෙමෙයි දැන් හිතන ඇති ස්වාමීන් වහන්සේලාට හරි සැප කියලා දානෙ ටික හම්බ වෙනවා ෂෝක් කිරින්න පුළුවන් කියලා පින්නතුනි තනි යුද්ධයක් කරන්න ඒ ත්‍රස්තවාදිය පේන්නේ නැහැ කෙලස් පහර ගහනවා අපි සීල ආරක්ෂා කරන් එන කෙලෙස් වලට පහර ගගා තමයි ඉන්නේ. දානේ වන්දන විතරක් නෙවෙයි. භික්ෂුවක් වුණාම තුන් වේල බුදුන් වඳින්න ඕන. උදේට පැය එකමාරක්, දවල්ට විනාඩි 30ක් දානේ වළඳපු ගම, හවසට පැය එකමාරක්, රැයට භාවනා කරන්න ඕන. ඒ ටික කරගත්තේ නැතොත් පරාදයි. දානේ ගේන අයට පින් සිද්ධ වෙන්නේ සිල්වන්තව හිටියොත්. මේ ගිහි කෙනෙක් වැරද්දක් කරොත් වගේ නෙවෙයි පැවිදි කෙනෙක් වැරද්දක් කරොත් හරි භයානකයි. මේ අපේ ඇඟේ දුවන්නේ මිනිස්සුන්ගේ
දානෙන් ලැබෙන පෝෂණය වෙච්ච ලේ ටික ඒවට ණය ගැතියි අපි. පින්නතුනේ ඒවට අපි ණය වෙන්නේ නැහැ. හොඳින් භාවනා කරලා මේ ආත්මම දිනන්න උත්සාහ කරන්න. අපි කාටවත් පේන්න කරන්නේ. ඒක නිසා මේ දුර්ලභ ජීවිතයක් අපි ලබාගෙන තියෙන්නේ. දැන් මේ දූලා ආච්චි අම්මලා දැක්කම හිතනද වයසට යයි කියලා. මේ ආච්චි අම්මලා මට කියන්නේ අවුරුදු 18 වයසේ හිටියද? අපෝ ලැජ්ජා මූණේ අර බලන්නකෝ. ඇම්බරිනෝ ලැජ්ජාවෙන් බිම් බලාගෙන. 18 වයසේ හිටියද? ඉපදුනේ මොහොමද දෙයි හාමුදුරනේ කවුද අම්මා? හිටියා. හිතුවද ඔහම දත් ටික හැරේ කොණ්ඩේ දේ හැම රැලෙවටේ කොණ්ඩ ඇකිලේ හිතුවද? තමන්ගේ අතින් තමන්ගේ රෙද්ද ඇඳ ගන්න බෑ වැටෙනවා වාඩි වෙච්ච තැන නැගිටින්න බෑ හිතුවද? නෑ. තරුණ දූලට හිතනවද මෙහෙම වෙයි කියලා? නෑ. ජාති ජරා ව්‍යාධිය කියන දෙයට ඒ දුක්ඛාරය සත්‍යයට පින්නතුනේ අපේ සිත නැඹුරු වෙන්නේ නෑ. මං කතාවක් කියලා ඉති මතකද? මට මේක කියද්දි මතක් වුණා කියන්න හිතුණායි. අහපු නැටියට hina වෙන්න. පින්නතුනේ මේ නිදිමත යන්න කියන්නේ. බන ඔලුවට දාන ගමන් නිදිමතත් යවන්න අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. ඔන්න බලන්න පින්නතුනේ වයසට යනවට කැමති නෑ කවුරුවත්. අපේ අම්මත් මං දැක්ක මේ ළඟදී මොකද්ද පැකට් මං එකපාරට ගෙදෙට්ට වැඩියා. මොකද්ද පැකට් එකක් ඔළුවේ ගාගෙන යකින්නි වගේ. මං ඇහුවා මොකක්ද අම්මේ ඔය කියලා. නෑ මේ කොහෙද දූ කතා කරා යන්න මේක ගාන්න කියලා දුන්න මාත් ගියා. ඇහි හිතා හැම තැනම ඔළුව සුදු මේ කළු වෙන්න. නවත්තන්න පුළුවන් ද පින්නතුනේ කළු වෙන එක? මං ඉතින් අම්මට බන කියන්න ගියේ නෑ ඕන තරම් ගාපියව කියලා මාත් හිටියා. ඔහොම පින්නතුනේ මං කතාවක් කියන්න සාදු කියන්න. පින්නතුනේ කොළොන්නාවේ ස්වාමීන් වහන්සේ නම බනකට වැඩියා. හොඳ කේලමක් අහගන්න. මේ ඇත්ත කතාව. කොළොන්නාවේ ස්වාමීන් වහන්සේ නම බණකට වැඩියා ගලිගම හරි කොහේ හරි. එතකොට එතන ස්වාමීන් ඒ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා හොඳට අහගන්න. පින්වත්නි මෙහෙම කිව්වට තරහ වෙන්න එපා කවුරුවත්. මෙතන ඉන්නවා මේ ආත්මෙම විඳෝන මිනිස්සු. මං එනකොට සුදින් ඇඳගෙන මෙතෙන්ට එන්න මේ එහා කවුරු හරි හිටියා. චුට්ටක් බීලා සිගරට් එකක් බිවි හිටියා. වීල් එක නැවතුව මට සැරියුට් එකක් ගැහුවා. පින්නතුනේ මේ වගේ තැනකට එන්නේ පිරිසිදු. පංචශීලය ආරක්ෂා කරගන්න. මම මේ කියන්නේ බොන්න එපා මේ තර්ජනය කරනවත් බල කරනවා නෙවෙයි දෙයියනේ. ඕන කෙනෙක් ගැටින් අපි සංසාරේ කොච්චර බීලාද? වැරදි වෙනවා. මේ මොහොත තමයි සුබ මොහොත වැරදි හදාගන්න. තමන්ගෙන් ඇයි දෙයියනේ පලිගන්නේ අපි? ඔය කරාපිටි රෝහල් වලට ගිහින් බලන්න විඳෝන හැටි. දැන් මං කතාවක් කිව්වා. පින්නතුනේ විහාරස්ථානට ගියාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ කිව්වා ඔන්න ඔබ වහන්සේගේ චෛත්‍යයට උදව් කරපු ඕස්ට්‍රේලියාවේ ඉන්න හාමුයි මැණිකේ ලංකාවට ඇවිල්ලා මේ දෙන්නට වලව්වක් තියෙනවා. පින්නතුනේ භූත ගුහාව වගේ. කැලේ වැවිලා. ලයිට් උත් නැහැ. හැබැයි මේ දෙන්න ලංකාවට ආවට පස්සේ හොටෙල් වල නෙවෙයි ඉන්නේ අර තමන්ගේ වලව්වේ. වයසක මිනිස්සෙක් ඉන්නේ බලා ගන්න. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට කිව්වා ඔන්න යන ගමන් වලව්වට ගොඩ වෙලා හාමුයි මැණිකේ බලාගෙන යන්න කියලා. පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් කැලේ වැවිලා ඩ්‍රයිවර් මහත්තයා කාර් එක ගේට්ටුව ළඟ නතර කරන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ සිවුර පොටක් උස්සගෙන කැලේ හින්ද පොඩ්ඩ සර්පයොත් ඉන්නවලු පැන පැන වලව්වට ගිහිල්ලා ගන්ටාරයක් තියෙන ඕක ගහලා. එකපාරට දොර ඇරලා පින්නතුනේ. මේ ස්වාමීන් වහන්සේ දුවලා කැලේ කඩාගෙන ඩ්‍රයිවර් මහත්තයා බදාගෙන තියෙනවා. දැන් හරි ලැජ්ජයිලු. ඇයි? ස්වාමීන් වහන්සේ නම දුවනකොට කැතයිනේ. මේ ලෝකේ දුවනකොට කැත හතරක් ඉන්නවා. භික්ෂුන් වහන්සේ, ඇතා, රජතුමා, තරුණ දුවලා. ඔහොම කියනවා.
දැන් හිතන්නකෝ මම මෙතෙන්ද සිවුරත් උස්සන් දුවගෙන දඩබඩ ගාලා ආවනම් ලස්සනයිද? දැන් මේ ස්වාමීන් වහන්සේට ඒකත් මතක් වෙලා. හාමුත් පස්සෙන් දුවලා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනු දෙයියනේ ඇයි මම දිව්වේ? තාම හිතා ගන්න බෑ. ඊපර හාමු කිව්වා අනේ ස්වාමීන් වහන්සේ කලබල වෙන්න එපා. වඩිමු කියලා වලව්ව ඇතුළට එක්කන් ගිහිල්ලා කවිච්චික ආසනයක් පනවලා වැඩ ඉන්න කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ තාම හාමුත් එක්ක කතා කරලා නැහැ. තාම ඔළුවේ දුවන්නේ දෙයියනේ ඇයි මම දිව්වේ? ටික වෙලාවකින් පින්නතුනි මණිකයාව ගිලම්පසත් අරගෙන. ඊට පස්සේ ගිලම්පස ගන්න ගමන් ස්වාමීන් වහන්සේ මණික දිහා බැලුවා. ඔන්න දුවපු හේතුව දැක්කා. පින්නතුනි කොණ්ඩේ කඩා දාගෙන රැට අඳින අර දිග සුදු ගවුමක් ඇඳලා මූණේ මේ පැත්තේ ගස් ලැබු ගාලා මේ පැත්තේ මී කිරි ගාලා හිතන්න පින්නතුනි අර දොර අරිද්දි මං කොළොන්තොටුවටම දුවන වන්නම් අර මහරේ වලව්වේ ඊට පස්සේ ඇහුවලු ඇයි මැනික මේ අවුරුදු 60 ගාණක් විතර වෙනවා ඇයි මැනිකේ මූණට මොකද උනේ අනේ ස්වාමීන් වහන්සේ ප්ලේන් එකේ එනකොට මම දැක්ක සංගරාවක් ඒකේ තිබුණා ගස් ලැබු හෝ මී කිරි හෝ ගෑවොත් හැම රැලි වැටෙන එක කුරුලෑ එන එක ගෙඩි එන එක වයසට යෑම අඩු කරනවා කියලා. ඉතින් මම එකක් ගෑවනම් හරිනේ. නෑ ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ අද. මූණ බෙදුව දෙකට. මේ පැත්තේ ගෑව ගස් ලැබු මේ පැත්තේ ගෑව මී කිරි. හෙටින් ඉඳන් මොකක්ද අඩු වෙන්නේ ඒක ගානවා. කොහොමද මොලේ? ඇයි මේ? වයසට යනවට කැමති නෑ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපහත් කවට්ට දුක්ඛං දුක තේරුම් ගන්න කැමති නෑ. ලෝක සත්‍ය ස්වභාවය මේකයි පින්නතුනි අපිට මැරෙන්නම වෙනවා. හෙටද කියලා කියන්න බෑ. අපි විතර දන්නේ නෑ ඒව අපිට ඔප්පු වෙලා තියෙනවා පින්නතුනි. මේ ළඟදී තරුණ දුවක් හිටපු ගමන් ඇදගෙන වැටිලා රිසල්ට් එනකොට ඒ 9යි. කොච්චර බලාපොරොත්තුෙන් ඉන්නේ නැද්ද? ඒ ලෙවල් කරන්න කැම්පස් යන්න නේද? අන්තිමට ආයුෂය ඉවර වුණා යන්න වුණා. ඒක නිසා මතක තියාගන්න. පින්නතුනි බුදු කෙනෙක් ආයි අපිට හම්බෙද කියලා කියන්න බෑ. ඔය සමහර අය කියනවා ලේසියට මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියනකොට මුන්දල ගොන්නු ටික සාදු කියනවා. පින්නතුනේ මෛත්‍රී බුදු කෙනෙක් ඉපදෙන්න තව කුයි කාලයක්ද දෙයියනේ. අපි එතකොට තිරිසං අපාය ඉන්නත් පුළුවන්. අපිට සම්මුඛ වේද කියලා කියන්න බෑ. අපි කියන්න ඕන මෙහෙම ගෞතම බුදුසසුනේදී අපිට නිවන් දකින්න නොහැකි වුණොත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ බුද්ධ ශාසනයෙම ගොඩ යන්න ඕන. අපි ඇත්ත දන්නවනම්. පින්නතුනේ තණ්හාව දුරු කරන්න. ඇලෙන්න ගැටෙන්න එපා. තෘෂ්ණාව දුරු කරන්න ඕන. දානමාන දෙන්නේ ඒකට. දැන් මේ කටින චීවර පූජාව කරන්නේ ආනිසංස කල්ප කප්පානි සත සහස්සානේ සංගේ දින්නන්න නස්සති. කල්ප ලක්ෂ ගණන් ගෙවි ගියත් කල්ප විනාශය වුණත් මේ පිනනම් විනාශ වෙන්නේ නැහැ පිනතුනේ මහා පින කටිනානිසංස. සංඝයාට දෙන දේ දාන මානිසංස මට කියන්න වෙලාව නැහැ. මම මාත්‍රිකා කර ගාථා රත්නේ සුගතෝ වාදෙන්නින දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන එක දුර්ලභයි. මේ ගාථාව 90 පැය 5ක් විතර බණ කියන්න පුළුවන්. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ manussාත්මයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ පින්නතුනි. හොඳට මතක තියාගන්න. පින තියෙනවා. Taman තනිවම මැරෙන්නේ. ඒක විශ්වාස නැද්ද? මල ගෙවල් වල ගිහින් නැද්ද? එකට කාලා බීලා හිටපු අය දැන් මැරිලා නැද්ද? කොහෙද ගියේ? පේන්නේ නැහැ. ගියාත්මයක් මතකයිද? යන්න ඉන්න තැන දන්නවද? නෑ පින්වතුනි. ඒක නිසා ලීසි නෑ පවුනම් කරන්න එපා. අවුරුදු 65ට මම දවස් ගණන් හැදලා බැලුවා. දවස් 23720යි තියෙන්නේ. දවස්. ඒකත් භාගයක් නිදි 11000 ගානයි. ඒකත් ළමා කාලේ වැඩි හිටි කාලට අයින් කරාම දවස් 6000 ගානයි අපි ජීවත් වෙන්නේ.
බය හිතනවා පින්නතුනි. මොන විකාරයක්ද මේ කරන්නේ? සතර අපායෙන් අපේ පෙර පිනට පේන්නේ තිරිසන් අපාය විතරයි. දැන් බැරි වෙලාවක් പ്രേත ලෝකෙ පේනවා, තිරිසන් අපාය පේන්නේ නැහැ. ත්‍රිපිටකේ තියෙනවා. මේ වගේ මහා සත්තු ඉන්නවා උන්ට කියන්නේ අලි කියලා. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා අපිට පේන්නේ. මේ වගේ වතුර තියෙනවා මාළු ඉන්නවා උන්ට කියන්නේ මාළු. මෙහෙම තටු තියෙන උන් ඉන්නවා පියාඹනවා උඩ උන්ට කියන්නේ කුරුල්ලෝ. අපි දන්නේ පිළිගන්නවද අපි? අර ත්‍රිපිටකේ තියෙන හන්දා බුදුදහමට ශ්‍රද්ධාවෙන්ද පිළිගන්නේ හැබැයි විශ්වාස නැහැ. ඒක පේනවා අපිට. හැබැයි പ്രേත ලෝකෙ පේන්නේ අසුර ලෝකෙ පේන්නේ නිරය පේන්නේ පින්නතුනි චීවරයක් දරාගෙන බොරු කියන්නේ සතර අපාය බුදු ඇසින් දැකලා දේශනා කරේ ලෝදි හැලි බොන ලෝදි හැලි දාලා තම්බනවා අපිව කාමයේ වරදවා හැසිරෙන අය කකුල් දෙක ඈත් කළ කියත් වලින් ඉරනවා වෑයෙන් රහිනව පින්නතුන ඇට පෑදෙනකම් අපිට රැයට මතක් වෙද්දී අපේ සීලය ශක්තිමත් වෙනවා. අපි ඒව ඇස් දෙකට දැකපු දේවල් කියන අපාය නෙමෙයි. ඒ අපාය යන්න කට්ටිය කියන දේවල් කිසිම දහමක් දන්නේ නැති මුස්ලිම් ආගමේ කෙනෙකුත් අර ත්‍රිපිටකයේ තියෙන දේවදූත සූත්‍රයේ තියෙන විදියටම කෑ ගැහුවේ කොහොමද? ජීවිතේට අහලවත් නැහැ. අර ත්‍රිපිටකයේ තියෙන විදියටම කෑ ගැහුවා පින්නතුනේ. ඔන්න බලන්න. මේ මිනිස්සෙට ආයේ තරුණ වෙන්න බෑ. අපායෙම තමයි යන්නේ. ඒක නිසා නිරය තියනවා පෙනිපෙනී අසුර ලෝකේ പ്രേත ලෝකේ අනුන්ගේ සෙම සොටු කකා ජීවත් වෙන්නේ. ඒක නිසා කේලංකි ඇස් දෙකට දකින්න නැතුව කන් දෙකට ඇහෙන්න නැතුව විශ්වාස කරන්න එපා. කේලං කියන්න එපා මහා පාපයක් ලබන ආත්මෙ කැත වෙලා ඉපදෙන්නේ. කවුරු හරි දැක්කොත් අහක බලාගෙන යන්නේ ළඟටවත් ගන්න. ඒක නිසා අනුන්ගේ ගුණයක් දකින්න තමන්ගේ වැරදි හොයන්න. මෛත්‍රී භාවනාව කරන්න උදේ හවස බුදුන් වඳින්න බුදුරජාණන් වහන්සේට පින්නතුනි පොල් සම්බෝලය බතුයි හරි දවසට පූජා කරන්න. අද පූජා කළා හෙට නැහැ කියලා වස්වදින්නේ නැහැ. ඒක බොරු කතාවක්. පින්නතුනි අපි වෙලාවක මම වයිකේ මහත්තයට කියන්නම් ධර්ම සාකච්ඡාවක් දාගන්න. කැමතිද? ශාසනයේ මුල ඉඳන් යන් මට පේන විදිහට මුකුත්ම දන්නේ නැහැ පින්නතුනි. ශාසනයේ මුල ඉඳන් යන් අපිට එච්චරයි ඉතුරු වෙන්නේ. මැරෙනකොට ගෙනියන්නේ එච්චරයි කිසි දෙයක් නැහැ. දැන් මේ වයිකේ අයියා ලයිට් එක අරන් යන්නේ මේල් තියෙන ලයිට් එකට පෙට්ටියක් හදන්න ඕන බුදුරත්තර නේද? කිසි දෙයක් නැහැ. ඉන්නකන් තමයි මේ හැමදේම ජීවත් වෙන්න ඕන නිසා. හැබැයි මේ වයිකේ අයියා මාත් එක්ක ධර්ම සාකච්ඡා කරනකොට දන්නවා එයා තේරුම් අරන් ඉන්නේ වැඩිපුර පන්සල් වල ඉන්නේ. හොඳට තේරුම් ගන්න. මට කියනවා අනේ ස්වාමීන් සමහර දේවල් මගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මම දැකලා තියෙනවා මේක හරිද කියලා. බරනකොට පවක් කරන්නේ. 12න් පස්සේ බුදුරජාන් වහන්සේට ගස් ලැබු අන්නාසි කොමඩු පිටි වර්ග පූජා කරන්න හොඳ නෑ අපා යනවා. කැපනේ. මම ඒක එක්කුවේ ධර්ම සාකච්ඡාවක් දාගමු. අපි පින් කියලා සමහරලාට පව් කරන අවස්ථා තියෙනවා. ඒක ඉක්මනින් දාගන්න ලබන සතිය මැරෙයිද දන්නේ නැහැ. පිළිකර අත ගන්න ඒව කරන්න එපා. පිළිකර පස්සේ තමයි අත ගන්න. මේ වෙලාවේ හොඳ සිහියෙන් ඉන්න කෝටි ගාණක් ලැබෙන වෙලාව. තමන්ගේ සෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් එනවා. ඉපදින හැම ආත්මිකම ලස්සන වෙලා ඉපදෙනවා. ධර්ම අවබෝධය ලැබෙනවා. හොඳ මතකයක් නැති වෙනවා. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්. අද දවසේදී පින්වත් අපේ සරත් මහත්මයා එම මහත්මිය ව්‍යාපාර කටයුතු සාර්ථක වීම සඳහා මේ පින්කම කරනවා. මීට දින කිහිපයකට පෙර පුදුම සංවිධානයක් මට නිතරම කෝල් කරනවා. දිනේ මතක් කර. ඉතින් ඒ විදිහට කැපවීමෙන් මේ ගම්වාසීන් සියලු දෙනාටම අද මහා හිතා ගන්න බැරි පුණ්‍ය නිදානයක් නිදන් කරගන්න උදව් කරා. ඒ වයිකේ මහත්මියට මම මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ ගත්තු වෑයම හැම දිනාටම ධර්ම දානය පූජා කරේ. ලෝකේ තියෙන ඉහළම දානය ඒ ධර්ම දානය පූජා කරා. ඒ පින නම් කියන්න බෑ. සතුටු වෙන්න. හැමෝම හොඳින් බණ ඇහුවා. මේ බණම මතක තියාගන්න එපා. අද මම බණකුත් නෙමෙයි කිව්වේ. ජීවිතයේ යථාර්ථය තේරුම් කරපු එක කරේ. හැමෝම හොඳින් ඇහුවා. කවුරු නිදාගත්තේ නෑ.
උඩවෙලගම ජනතාව බොහොම හොඳයි. ඉතින් හොඳට පින්කම සිද්ධ කරා. අපි ප්‍රාර්ථනා කරන වෛකේ සරත් මහත්මයා සායිම නෝන මහත්මියගේ ඇතුළු කොටගෙන ඇති මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටමත් පැමිණ සහභාගී වූ හැම දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා, දකීවා පිනේවා. අනුමෝදන්ව මේ මොහොතේම දුගතියක සිටිනම් වහවහ සුගති සම්පත් ලබාගෙන කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ගාථාව කියලා පින්දෙමු. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. ඒ වගේමයි පින්වත්නි, අපවත් ශාසනයත් ආරක්ෂා කරන පින් කැමති සියලුම දෙවියෝ මේ පින් දැක සතුටු වේවා. දෙවියන්ගේ දිව්‍ය ආයු වරණ සැප බල ප්‍රඥා මුදුන් පමුණවාගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් බලා අපවත් බුද්ධ ශාසනයත් බොහෝ කල රැකදෙත්වා. ඒ දෙවියොත් පැතූ බෝධි යානාවලින් මග ඵල නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු. එවැගේමයි බටුවංගල රාජමහා විහාරයේ සියලු ස්වාමීන් වහන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී මහා සංඝරත්නයටයි මේ වෛකේ මහත්මයා ඇතුළු සියලු සඳහන් කරලා තියෙනවා රාජිකා මදුමිනී දියණියගේ රැකියා කටයුතු සාර්ථක කර ගැනීමටත් කාවින්ද්‍යා දේවින්ද්‍ර දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා දෙව්මි විහංගා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් දෙපාර්ශ්වයේම මව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා ගම්වාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා මේ පින්කම සිද්ධ කරන්නේ අයුරින් මේ සියලු ප්‍රාර්ථනාවන් මේ මහා පින්කම බලයෙන් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනම පින්වත්නි නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂම ලැබේවා, කායික පීඩා දුරු වේවා, මානසික පීඩා දුරු වේවා, කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල උදාපත් වේවා. හැම දිනාගෙම සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඉගෙන ගන්න දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. ආනන්ද මහා රහතන් වහන්සේ වගේ ධර්මඥානීය පහළ වේවා. මතක ශක්තිය ධාරණය වේවා. දැහැමි අනාගතයක් සැලසේවා. මේ සෑම දිනාටම මේ කාල සීමාව තුල බලපාල තිබෙන නවග්‍රහ දෝෂ අතුරුවන්තරා සතුරු කරදර මාරක විපත් අනවින කොඩිවින හිරුදුටු අඳුරසේ විහෙත විද්වංසනය වේවා. හැම දිනම ජීවත් වන නිවෙස් වලට සිත ශාන්තියම සැලසේවා. බුද්ධ රත්නය ආනුභාවයෙන්, ධම්ම රත්නය ආනුභාවයෙන්, සංඝ රත්නය ආනුභාවයෙන්, රුවන්වැලි මහා සෑරජානන් වහන්සේගේ ආශිර්වාදයෙන්, ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ පිහිටෙන්, සතර දළදා වහන්සේලා ඇතුළු 16 ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් සෑම දිනාටම සිතක් ශාන්තියක්, සැනසෙල්ලක්, ආශිර්වාදයක්, දියුණුවක්, යහපතක්, අභිවෘද්ධියක්ම වේවා. භයානක ගෝර කටුක සංසාර දුකින් අත මිදී ලබන අහන කොටත් ඇඟ කිලිපොලා යන භයානක සංසාර දුකින් නිතරව ලබන පරම සැප ඇති නිවනින් නිවේවා කියලා ආශිර්වාද කරනවා. වැද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සම්මා සම්බුදු සරණයි.